ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා. ගරු මූලාසනාරූඪ අපේ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමියනි, හදිසි නීතිය දීර්ඝ කිරීමේ මේ යෝජනාව පිළිබඳව දැනට කතා කරපු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා ඇතුළුව මේ පීඩාවටපත් ජනතාව තමන්ගේ යථා සේවයන් ලබා දීම සඳහා හදිසි ආපදා රෙගුලාසි පැනවීමටත් එවැගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් පත් කිරීම පිළිබඳවත් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අපි මේක තවත් දීර්ඝ කිරීමට අවශ්‍ය වන බව කියා සිටියා. නමුත් ආපදා කළමනාකරන පනත යටතේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම් පනතේ 10 වෙනි 11 වෙනි 12 වෙනි ඡේදයන් යටතේ මේ වගේම අවශ්‍ය දේවල් කිරීමට ඉඩකඩ තිබෙන බව අපි කලිනුත් අවධාරණය කළා. මොකද මේක හදිසි තත්ත්වයක් විශේෂයෙන්ම ඉමර්ජන්සි සිටුේෂන් එකක් ප්‍රකාශයට පත් කිරීමේදී මේ රෙගුලාසි අවභාවිතා කිරීමෙන් වැළකීම සඳහා තමයි ආපදා කළමනාකරන පනත යටතේ ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් එලෙසම අවශ්‍ය කටයුතු කිරීම සඳහා විධිවිධාන යොදවලා තියෙන්නේ. නමුත් ඒව පාවිච්චි නොකර මේ හදිසි නීතිය පැනවමින් විවිධ ආකාරයේ මර්ධනයන් සිදුවීමට හැකි බව අපි අවධාරණය කළා. එහෙම කරද්දී අපි පැත්තක තියමු දැන් හදිසි නීතිය පනවලා අවශ්‍ය පරිදි මේ සේවාවන් ලබා දීම සඳහා නැත්නම් මේ හානියටපත් වූ ජනතාව පීඩනයෙන් ගලවා ගැනීම සඳහා කටයුතු කිරීමට අපි මේ ඔක්කොම කරලා තියෙන කියලා කොච්චම් පුරවාඩන් කිව්වත් දැන් සාමාන්‍ය නීතිය යටතේ කළ යුතු දේවල් පවා මේ හදිසි නීතිය තියාගෙනත් නොකරන තත්ත්වයක් තියෙන බව මම පෙන්වු කරන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම දැන් උදාහරණයට ගන්නම් එක සිද්ධියක්. දැන් විශේෂයෙන්ම මෙතන ජනාධිපතිතුමාට ලියුමක් ලියලා මේ ප්‍රදේශවාසී ජනතාව දෙසැම්බර් මාස 5 වෙනිදා මේ ලියුම ජීවිත සහ දේපල වලට තර්ජන සිදු කරනු ලැබූ ගල් කොරියක් නවතා ගැනීම සඳහා සහාය ඉල්ලීම. මේ ගල් කොරිය තිබීම උඩ විශේෂයෙන්ම මේක ඉලුක්වත්ත උරුලෑවත්ත පාර සම්පූර්ණයෙන්ම ගිලා බැසලා තිබෙනවා. මේක කිරිවවුල වසම ගල්වලක් තියෙන උරුලෑවත්ත අලන්දුවක වසම මේක තියෙන උඩුනුවර ප්‍රාදේශ සභා සීමාව තුල මේකේ විශාල මෙතන මොනර කන්ද සහ සිඳුරන් කන්ද යන කඳු දෙකේම පාමුල විශාල ගල්වලවල් දෙකක් තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතන තත්වයක මේ ගම්වාසීන් මේ උඩ විශාල හානි සිදුවලා තියෙනවා. නායම් සිදුවන විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ගෙවල් තිබුණු තැන්වලින් වෙනත් තැන්වලට අවතම් වෙලා තිබෙනවා. ගෙවල් විතරක් නෙවෙයි ගස් කොළන් ඇල දෝනි වගේ හැම දෙයක්ම ඉවත යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙහෙම තිබියදී එක්කෙනෙක්වත් වගකිය යුතු නිලධාරීන් කවුරුත් ඒ පළාතට ගිහිල්ලවත් නැහැ. විශේෂයෙන්ම එතන තියෙනවා පෞරාණික විහාරයක්. පොත්ගුල් විහාරය රජමහා විහාරයක්. ඒ විහාරයට යන මාර්ගය පවා සම්පූර්ණයෙන්ම ගිලා බැහැලා. කවුරුත් ඒ පිළිබඳව තාම අවධානය යොමු කරලා නැහැ. ඉතින් මේ පිළිබඳව මේ ගෙවල් 24ක් එතනින් අයින් කළ යුතුයි කියන තත්ත්වයක් ඇති වෙලා මිනිස්සු ගෙවල් වලින් ඉවත් වෙලා ඉන්නවා. 4 දෙනෙක් ජීවිත පූජා කරලා තිබෙනවා. ගඟුල්දෙණිය ප්‍රදේශයේ එතන ජීවන් කියන තරුණ 38 හැවිරිදි කෙනෙක් එයාගේ බිරිඳ සහ ළමයි දෙන්නෙක් සම්පූර්ණ දීවචක්ෂයට පත් වුණා. ඒ ගල් කොරිය ළඟ අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම ගිලා බැහැලා ගේ උඩ ගල් පාරක් වැටලා හැම්ම
සම්පූර්ණ විනාශ වෙලා තිබෙනවා. ඉතින් මේක සිදුවීමට පෙර 2016 දී 6 දෙනෙක් රම්මලක කියන ගම්මානයේ මේ වගේම සිදුවීමක් සිදු වෙලා මේ ගල්වල පිළිබඳව ඒක ක්‍රියාත්මක කිරීම නවත්වා ළමින් නියෝගයක් තිබුණා. ඒකත් දැන් ඉවතට දාලා දැන් උඩනුවර පළාතේ නිලධාරීන් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් අනිත් නිලධාරීන් විශේෂයෙන්ම පතල් කාර්යාංශයේ මහතුන් මේවට අවසර ලීම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. විශේෂ පොත්ගුල් විහාරයට වෙලා තියෙන මේ හානිය ඒත් එක්කම එතන දැන් මොනරකන්ද සිදුරන්කන්ද වැනි ප්‍රදේශවල තියෙන මේ ගල් කොරේ කොහොමද ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේක දැන් අද පත්තරේ ගත්තාම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමියනි මෙතන ඩේලි මිරර් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය Sri Lanka still among the worst in the world to protect environment. පරිසරය රැකීම කියන ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව ලෝකයේම ඉතාම පහළ තැනක ඉන්න රටක් හැටියට ප්‍රකාශයට පත් කළ තියෙනවා. ඉතින් පරිසරයට හානිය ඇති කරන ඒ වගේම විශාල ජීවිත හානි ඇති කරන මේ ගිලා බැසීම් මේ වගේම නායෑම් වලට තුඩු දෙන මේ ගල්කොරි ටිකකට මේ අවසර ලබා දීමේ ක්‍රියාදාමය පිළිබඳව තාමත් නිලධාරීන් ඒ පැත්ත පළාතකට ගිහිල්ලා නැහැ. මං යනකම් മന്ത്രിවරුන් කවුරුත් ගිහිල්ලත් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබියදී මේ හදිසි නීතිය පාවිච්චි කරගෙන සාමාන්‍ය නීතිය යටතේ කළ හැකි දේවලුත් නොකර ඉන්න ආණ්ඩුවක් පිළිබඳ විවේචනයක් තියෙනවායි කියන එකත් ඔබතුමන්ලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තිබියදී ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශය ඊටාම එතන රමණීය උද්හිත උද්‍යානයක් ඇති කිරීම සඳහා LRC ඉඩමක් පාවිච්චි කරලා එතනින් ලංකාතිලක විහාරය, ඇම්බැක්ක විහාරය, ගඩලාදෙණිය විහාරය කවුරුත් දන්නවා. පෞරාණික වැදගත්කමින් යුත් බෞද්ධ විහාරස්ථාන කීපය ලංකාතිලක, එම්බැක්ක, ගඩලාදෙණිය මේකට මැද තියෙන මේ පැරණි විහාරය, පොත්ගුල් විහාරය රජමහා විහාරයට ඇතුළත් වෙන්න බැරි, යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන් මේ පාර විනාශ වෙලා. මේවට ඔක්කොම වග කියන්න ඕනේ මේ ගල්වල කරගෙන යන්න ඉඩ දුන්නු නිලධාරීන්. නමුත් නිලධාරීන්ගේ පැත්ත පළාතටවත් ඇවිල්ලා නැහැ. ඒ විතරක් නෙවෙයි මේ NBRI ආයතනයේ නිලධාරීන් පවා තාමත් ඒ පැත්ත පළාතට ගිහින් නැහැ. ඉතින් ඒ පළාත ජනතාවට තමන්ගේ අලාභය ලබා ගැනීමට තියෙන අවස්ථා, තමන්ට තියෙන වන්දි ලබා ගැනීමට තියෙන අවස්ථා තාම මේ පිළිබඳව කිසිත නිශ්චිත තත්ත්වයක් පිළිබඳව කිසිම පැහැදීමක් නැති තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳව මම මේ සභාවේ අවධානය යොමු කරන අතර ඒ පිළිබඳව මේ ප්‍රදේශවාසී ජනතාව ලබා දීලා තියෙන මේ සංදේශය, ජනාධිපතිතුමාට ලබා දීලා තියෙන සංදේශයත් මේ සභාගත කරනවා. ඒ උඩ වහාම යම් ක්‍රියාදාමයක් කර යුතුයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඒ වගේම තමයි උඩනුවර ප්‍රදේශයට යාබදව තියෙන තවත් ප්‍රදේශයක් තමයි කළුගමුව. කළුගමුව ප්‍රදේශයේ එතන විශාල උද්ඝෝෂණයක් කරන්නට මිනිස්සු ලෑස්ති වුණා. ඒ පිළිබඳව දැනගත්ත සමහරු ගිහිල්ලා දැන් ජනාධිපතිතුමාට සංදේශයක් දෙනවයි කියලා ඒ ජනාධිපතිතුමාගේ ගමන් වාරයකදී ඒක බලහත්කාරයෙන් ගිහිල්ලා දීලා ඊට පස්සේ නිලධාරීන් ආවා. ඇවිල්ලා ලබා දීලා තියෙන රිපෝට් එක ඒ කලින් ලබා දීලා තිබුණු රිපෝට් එකේ පිටපතක්. ඊට කලින් ඒ වගේම නායකීය ප්‍රදේශයක ඒ කලින් ලබා දුන්නු ඒ රිපෝට් එකම නැවත වාරයක් ලබා දීලා නමුත් ඒ හානියටපත් වූ ගෙවල් පිළිබඳව ඒ කියන්නේ යඟට යාබදව තියෙන ගෙවල් සම්පූර්ණයෙන්ම හානියටපත් වෙලා අර්ධ හානි පූර්ණ හානි වෙච්ච ගෙවල් වල කිසිම තක්ෂේරුවක් තාම කරලා නැහැ. ඉතින් ඒවා පිළිබඳව ජනතාව උද්ඝෝෂණය කරන්න සැරසීමේදී තමයි මේ වගේ සමහර නිලධාරීන් මේ පැත්තට යන්නේ. ඉතින් මේ වගේම පරණ ඇල්පිටිය ප්‍රදේශයේ තාමත් කවුරුත් මේ පැත්ත පළාතකට ගිහිල්ලා. මොකද මේ හදිසි නීතිය පාවිච්චි කරගෙන මොකද රජය කරන්නේ? හදිසි නීතිය මේවට අවශ්‍ය නැහැ.
හදිසි නීතිය නැතුව සාමාන්‍ය නීතියර්ථය කළ යුතු දේවල් පවා නොකරන තත්ත්වයක් තියෙන බව මම අවධානය කරන අතර ඒ වගේම නැගෙනහිර පළාතේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ මාදල් කරන දීවරයන් පිළිබඳව. ඒ දීවරයන්ට මාදල් වල කටයුතු කිරීම සඳහා සේවකයන් සොයා ගැනීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා මාදල් ව්‍යාපාරයේ යෙදෙන්න අවසරයක් ඉල්ලුවහම ඒ පිළිබඳවත් හරි අවසරයක් නොලැබෙන තත්ත්වයක් තියෙනවා. මාදල් ඒ පාඩුවේ නොයෙකුත් විනාශයන් සිදුවෙද්දී මේ දිත්වක් මේ සුලිකුණාටුවෙන් පස්සේ ඒ පිළිබඳව ඒ හානියට හානි පූර්ණ කිරීම සඳහා වන්දි ලබා දීමේදීත් විශාල ලෙස එතන අවශ්‍ය කටයුතු පරක්කු වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා මම අවධානය කර සිටිනවා. ඉතින් මේ වගේ නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව නැවත නැවත අපි අවධානය කළාත් ඒවා පිළිබඳව රජය කටයුතු නොකිරීම පිළිබඳව අපි අප්‍රසාදය පළ කරන අතර මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ මේ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම අවශ්‍ය නැති වැඩක්. ඉතින් ඒක ඉවත් කළ යුතුයි. මින් ඉදිරියට හදිසි නීතිය පැවැත්වීම පිළිබඳව අපේ විරෝධය පාමින් මම මගේ කතාව සමාප්ත කරන සුත්.